ඔයගොල්ලෝ ඔක්කොම මගේ YouTube channel එකට අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ භූගෝලය පාඩම. ඔයගොල්ලන්ට මතකයි මම අලින් වීඩියෝස් වල මම කතා කරා භූගෝලය පළවෙනි පාඩම ආසියාව ගැන මම ගොඩක් දේවල් කතා කරා. ගොඩක් කමෙන්ට්ස් උත් ආවා. බොහොම ස්තුතියි කමෙන්ට් කරපු අයට. හොඳ කමෙන්ට්ස් ආවා. ඒ වගේම බලපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. අද මං හිතුවා ඔයගොල්ලන්ගේ දෙවනි පාඩමත් ඕනි කියලා. මොකද ගොඩක් දෙනෙට අමාරුයි කියලා කියන පාඩම තමයි මේ දෙවනි පාඩම. මං හිතුවා ඔයගොල්ලන්ට මේක අරගෙන ඉන්න ඕනේ කියලා. ඊළඟට මම මෙහෙම පෙන්වුවොත් ඔයගොල්ලන්ට පේන ඇති අපේ පිටුව අච්චු පොතේ ඔයගොල්ලොත් මාත් එක්කම පෙරලා ගන්න. පිටුව අපිට දීලා නැහැ. ඔයගොල්ලන්ගේ දෙවනි පාඩම ඔයගොල්ලෝ පෙරගෙන මේක අපි ස්ටඩි කරමු. එහෙනම් අපිට තියෙන දෙවනි පාඩම ශ්‍රී ලංකාවේ භූ දර්ශනය පාඩම තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේකේ මේ පාඩමෙන් මම දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මං හිතනවා ඒ ඉගෙනගත්ත දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න ගන්න පුළුවන් වෙයි කියලා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේක ඉවර වෙනකම්ම බලන්න. අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මේ වීඩියෝ එක බලන්න කලින්. අනිවාර්යයෙන් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ශ්‍රී ලංකාවේ භූ දර්ශනය. භූ දර්ශනය කිව්වොත් ශ්‍රී ලංකාව ගන්න ගොඩක් භූ දර්ශන අතින් විශේෂ වෙච්ච රටක්. මෙන්න මේ වගේ ලස්සන තැන් අපේ රටේ තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි ඊළඟට ගියොත් මේකේ හැඳින්වීම බලන්න. මේ භෞතික භූ දර්ශනයේ සංරචක ලෙස භූ විෂමතාව ජල වහනය කියන්නේ භෞතික භූ දර්ශනයේ සංරචක කියලා අපිට ගන්න පුළුවන්. භූ විෂමතාව, ජල වහනය, දේශගුණය හා වෘක්ෂලතා කියන ටික අපිට ප්‍රමුඛව ගන්න පුළුවන්. කියන්නේ විශේෂයෙන් අපිට කතා කරන්න පුළුවන්. මෙම භෞතික පදනම් මත මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය මගින් මානුෂ භූ දර්ශනය නිර්මාණය වෙනවා. කියන්නේ මේ දැන් අපි මේ ස්වභාවික දේවල් අතර මිනිසුන් විසින් නිර්මාණය කරගත්ත දේවල් අපි කියනවා මානුෂ භූ දර්ශනය කියන විදිහ. ඊළඟට ශ්‍රී ලංකාවේ භෞතික භූ දර්ශනය හා මානුෂ භූ දර්ශනය අතර ඇති සම්බන්ධතාව අධ්‍යයනය කිරීම මෙම ඒකකයේ බලාපොරොත්තුව වෙනවලු. එහෙනම් අපි යමු මේ කියන ලැඩ ටික අපිට වෙයිද කියලා. අපි කොකටත් highlight එක තියාගෙන ඉමු. අපි එහෙනම් මුලින්ම තියෙන භෞතික භූ දර්ශනය ගැන කතා කරන්න. භෞතික භූ දර්ශනය ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි සුන්දර භූ දර්ශනයක් සහිත දිවයිනක් කියලා අපි හැමෝම දන්නවා. මේ කඳු, හෙල්, තැනිතලා, ගංගා, දිය ඇලි, මුහුදු වෙරළ හා විවිධ වෘක්ෂලතා වලින්ද මෙම භෞතික පරිසරය මත මිනිසා විසින් නිර්මාණය කර ඇති ගොඩනැගිලි, මහා මාර්ග, වැව් අමුණු, කම්මල්, වගාබිම් වගේ ගොඩක් දේවල් මේ අපේ ශ්‍රී ලංකාව තුල දකින්න ලැබෙනවා. ඊළඟට භූ විෂමතාව ගැන අපි කතා කරනවා. භූ ඉතිහාසය කියන්නේ භූගෝලීය ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ භූතාරක ක්‍රියාවලීන්ගෙන් ප්‍රතිඵලයක් වෙලා තමයි මේ ශ්‍රී ලංකා භූමිය සංකීර්ණ වූ විෂමතා ලක්ෂණ වලින් තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේ අතර කැපී පෙනෙන ලක්ෂණයක් තමයි මේ රට අභ්‍යන්තරයේ පිහිටි මධ්‍යම කඳුකරය හා එහි සිට වෙරළ දක්වා විහිදෙන තැනිතලාව කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ භූ විෂමතාව පදනම් කරගෙන දිවයිනේ ප්‍රධාන කලාප තුනකට බෙදනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් මම පෙන්නද්දි. ඊට පස්සේ මේක අපිට මේ සිතියමෙන් දැන් අපිට බලා ගන්න පුළුවන්. හරි. මේකේ දැන් අපිට කොළ පාටින් දීලා තියෙන මෙන්න මේ සිතියමෙත් මේ වටේ තියෙන කොළ පාට. මේ මොකද්ද මේ සිතියමේ මේ වටේම තියෙන ඇයි මේ කොළ පාටට දාලා තියෙන්නේ? මේ අපි මේකේ දීලා තියෙනවා කොළ පාටින් අපිට මේ highlight කරලා දීලා තියෙන්නේ වෙරළ බඩ තැනිතලාව කියන කොටස තමයි ඒ තියෙන්නේ. දැන් මේ වෙරළ බඩ තැනිතලාව සහ මේ කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ කොටස් තුනකට බෙදෙනවා මේගොල්ලෝ. මේ තමයි වෙරළ බඩ තැනිතලාව. ඒ කියන්නේ මේ වටේ තියෙන මේ කොළ පාට ටික මේ වෙරළ බඩ තැනිතලාවට අපිට අයිති වෙනවා. ඊළඟ අභ්‍යන්තර තැනිතලාව කියන්නේ මේ වෙරළ බඩ තැනට පොඩ ඇතුලෙන් තියෙන ඒ තැනිතලාවට අපි කියනවා අභ්‍යන්තර තැනිතලාව කියලා. ඊළඟ ඒකත් ඇතුලෙන් තියෙන මැදි වෙලා, ඒ කියන්නේ රටට මැදි වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මධ්‍යම කඳුකරය. ඊට පස්සේ දැන් මේකේ සයිස් එක කිව්වොත් ඒ කියන්නේ මේක යන ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රමාණය කිව්වොත් මේ වෙරළ බඩ තැනිතලාව ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ වෙරළ බඩ වටේ තියෙන තැන මෙන්න මේ හරිය ඒ කියන්නේ මේ කොළ පාට ටිකේ ඉඳන් මේ ක්‍රීම් පාට වෙනකම් මේ තියෙන දුර මීටර් 30 දක්වා මුහුදු මට්ටමේ සිට මීටර් 30ක් දක්වා උසින් පිහිටලා තියෙනවලු මේ තැනිතලාව අභ්‍යන්තර තැනිතලාව වෙනකම්.
ඊළඟ අභ්‍යන්තරින් තැනිතලාව මීටර් 30 ඉඳලා, ඒ කියන්නේ මීටර් 30ක උසේ ඉඳන් මීටර් 300 දක්වා ඉහළට තියෙනවලු. ඊළඟට මධ්‍යම කඳුකරේ මීටර් 300ට වැඩියෙන් අපිට හැම දෙයක්ම මීටර් 300ට වැඩියෙන් තියෙන හැම දෙයක්ම අපිට ඒකට අයිති වෙනවා. ඒක පස්සේ මේ තියෙන භූ විෂමතා කලාප සිතියම අපි දැන් කතා කරේ. අපි දැන් එහෙනම් මෙතන මුලින්ම කතා කරමු වෙරළබඩ තැනිතලාව ගැන. මේ මුහුදු මට්ටමේ සිට මීටර 30ක් උස සමෝච්ච රේඛා. ඔයගොල්ලෝ දන්නවා සමෝච්ච රේඛා කියන්නේ මොනවද කියලා. අපි 8 වසරේදී ඒවා ඇන්දා ඒවා කතා කරලා ඒවා ගැන ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා මතක නැත්නම් ඔයගොල්ලන්ට අච්චු පොතක් අරගෙන බලන්න පුළුවන්. අපි ඊතක්ස්ලා වෙබ්සයිට් එකේ මේ විදිහට අපිට ගොඩක් දේවල් අපි 8 වසරේ ඉගෙන ගත්ත මේකට ප්‍රයෝජනවත් වෙන. ඊට පස්සේ අපි කතා කරමු මේක දැන් තියෙන එක මුහුදු මට්ටමේ සිට මීටර් 30ක් උස සමෝච්ච රේඛාව දක්වා විහිදෙන ප්‍රදේශය වෙරළබඩ තැනිතලාව කියලා අපි හඳුන්වනවා. එය උතුරේදී කිලෝමීටර්, ඒ කියන්නේ උතුරු පැත්ත වෙද්දී ලංකාවේ උතුරු පැත්ත වෙද්දී කිලෝමීටර 32ක් පමණ පළල් වෙලා තියෙනවා. ඒ කියන්නේ උතුරු පැත්ත වෙද්දී කිලෝමීටර් 32ක් පමණ පළල් භාවයට පත් වෙලා තියෙනවා. ඊළඟ දකුණු ප්‍රදේශය වෙන විට ඇතැම් ස්ථානවල කිලෝමීටර් 3 පමණ වෙන ඉතාමත් පටු පළලක් තමයි එතන තිබිලා තියෙන්නේ. ඊළඟ වෙරළබඩ තැන්න විවිධ විෂමතා ලක්ෂණ වලින් යුක්ත වෙලා තියෙනවා. ගංගා නිම්නවල පහළ කොටස හා මෝය ප්‍රදේශ නම් කලාපයට තමයි මේවා අයිති වෙන්නේ. ඊළඟට තැනිතලාබිම්, තුඩු, කලපු හා වැලි තලා වැනි ලක්ෂණ වලින් මෙන්ම ගංගාවල වෘද්ධි අවස්ථාවේ ලක්ෂණ වන හැඩපළු ගංගා, වගුරු බිම්, ඩෙල්ටා ආදිය මෙම කලාපයේදී සමන්විත වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති මම ඉතිහාසය පාඩම් බලනවා නම් ඒකේ මම එක තැනකදී කිව්වා අපි එක තැනකදී කතා කරා මේ ඩෙල්ටා කියන තැන. ඩෙල්ටා කියන නම. ඒකේ තේරුම තමයි මමත් මේකෙන් අපි කතා කරේ. අපි බලමු මොකද්ද මේ ඩෙල්ටා කියන්නේ කියලා. ඉස්සරහට ගියොත් අපිට මෙහෙම පේනවා අපි ඒ ටිකත් වෙනම අපි කතා කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මුලින්ම අපි ගමු වගුරු බිම්. වගුරු බිම් ගත්තාම ගංගා මෝය ප්‍රදේශවල වැලි තැම්පත් වීම හරි, ඒ කියන්නේ ගංගාවන් තියෙන ප්‍රදේශවල වැලි තැම්පත් වෙලා හරි, ගංගා පිටාර ගලලා හරි, පහත් බිම් වල ජලය රැඳිලා හරි, මේ රැඳීම නිසා හරි මේ වගුරු බිම් නිර්මාණය වෙනවා. ඊළඟට මේ මුතුරාජවල, බුන්දල, කලමැටිය, සෝමාවතිය, ආනවිල උන්දාව සහ කිරල කැලේ මේවට අපිට නිදසුන් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගුරු බිම් තියෙන ප්‍රදේශ. ඊළඟ බොකු විදිහට ගත්තොත් මුහුදට විවෘත වූ කොටස විශාල වෙලා තියෙනවා. ඊට පස්සේ ගොඩබිම දෙසට නෙරා ගිය කරදිය පිරුණු මුහුදු ප්‍රදේශ බොකු කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ මෙවැනි බොකු රාශියක් අපේ දිවයින වටේ පිහිටලා තියෙනවා. ඊළඟ කොඩ්ඩියාර් බොක්ක, අරුගම් බොක්ක, වැල්ගම බොක්ක සහ ඔය වගේ ගොඩක් බොකු තියෙනවා. ඒවා අපි කිහිපයක් තමයි දැන් මේ කිව්වේ. ඊළඟට අපි කතා කරමු මොනවද මේ කලපු කියන්නේ කියලා. කලපු කියන්නේ වැලි පාරයක් සහිත පටු විවරයකින් මුහුද හා සම්බන්ධ වන කිවුල් දිය පිරුණු නොගැඹුරු දිගැටි ජලාශය අපි හඳුන්වනවා කලපුවක් කියලා. ඊළඟ මීගමුව කලපුව, යාපනය කලපුව, පුත්තලම කලපුව, හලාවත කලපුව, මඩ කලපුව අපිට මේවට උදාහරණ විදියට දෙන්න පුළුවන්. ඊළඟට අපි යමු තුඩුවක් කියන්නේ මොකක්ද කියලා කතා කරන්න. මේ මුහුද දෙසට නිරාගිය ප්‍රතිරෝධක පාෂාණ සහිත ගොඩබිම් ප්‍රදේශයකට තුඩුව කියලා අපි හඳුන්වනවා. පොඩ්ඩක් ගණන් ගන්න එපා, පිටිපස්සෙන් සබ්යක් ඇහෙනවා ඇති. අපේ චූම්පාන් ගෙදර ඉස්සර හැමදාම වගේ යනවා. දැන් හවස 4:25යි 4:25 මාර වෙද්දි මේ චූම්පාන් හැමදාම යනවා. ගණන් ගන්න එපා. ඊළඟ තුඩුව ගැන තමයි අපි කතා කරන්නේ. තුඩුව කියන්නේ මුහුද දෙසට නිරාගිය ප්‍රතිරෝධක පාෂාණ. ඒ කියන්නේ ප්‍රතිරෝධක පාෂාණ මුහුද දෙසට නිරා ගිහිල්ලා ගොඩබිම් ප්‍රදේශයක් අපි කියනවා තුඩුවක් කියලා. ඒවට උදාහරණ විශේෂ අපි කියන්න පුළුවන් දෙවුන්දර තුඩුව, ෆවුල් තුඩුව, සංගමංකන්ද තුඩුව, තේදුරු තුඩුව සහ ඔය වගේ ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු දූපත් ගැන. දූපත් ගැන කතා කරොත් ඕගොල්ලෝ දන්නවා අපේ රටත් දූපත. අපේ රටටත් අයිති දූපත් තව පොඩි දූපත් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා මාලදිවයින කියන රටේ දූපත් ගොඩකින් සෑදුණු දූපතක් තමයි මේ මාලදිවයින කියලා කියන්නේ. ඊට පස්සේ අපි මේ දූපත් ගැන කතා කරනවා නම් සම්පූර්ණයෙන්ම ජලයෙන් වට වෙලා තමයි තියෙන්නේ මේ දූපත් කියන දේ.
ඊළඟට කුඩා ගොඩබිම් ප්‍රදේශයකට අපි කියනවා දූපතක් කියලා මේ ජලයෙන් වට වෙච්ච. ඊළඟට ඒකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් මන්නාරම්, ඩෙල්ෆ්ට්, නයිනන්තියු, ඊළඟ කයිට්ස් වගේ දූපත් අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු වෙරළ දඹ කියන්නේ මොනවද කියලා. වෙරළ ආශ්‍රිතව ඇති ප්‍රතිරෝධක පාෂාණ වලින් සමන්විත ප්‍රපාත කියන්නේ පෑවුමක් සහිත ප්‍රදේශ දඹ ලෙස අපි හඳුන්වනවා. ඒවට උදාහරණ ඒව තියෙන තැන් තමයි ත්‍රිකුණාමලය, කිරින්ද, රූමස්සල. ඊළඟ වෙරළ ආශ්‍රිතව අපිට මේවා බලා ගන්න පුළුවන්. ඊළඟ ඩෙල්ටා ගැන කතා කරොත් මෙන්න මේක තමයි මම දන්නේ නැතුව තිබ්බේ. මම මේ පාඩමෙන් තමයි ඒකත් දැනගත්තේ. ඩෙල්ටා කියන්නේ ගම්මෝය ප්‍රදේශයේ දී ගංගා අතු ගංගා වලට බෙදෙන්නම නිර්මාණය වෙන මේ ත්‍රිකෝණාකාර හැඩති බිම් කොටස් තියෙනවා. ඒව තමයි මේ ඩෙල්ටා කියලා කියන්නේ. ඊළඟ මේ ගංගාව ඔස්සේ ගලා බසින රොන් මඩ ආදී මෙම ඩෙල්ටාවන් වල තමයි තැන්පත් වෙන්නේ. ඊළඟ මේකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් මහවැලි ගඟ, මීඔය, ඊළඟට කලාඔය වගේ ගංගාවන් ගලන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මහවැලි ගඟ කියන්නේ ලංකාවේ දිගම ගඟ. ඊළඟට මේක තව දෙයක් කිව්වොත් වෙරළ ආශ්‍රිතව දැකුම් කළු ස්ථානද ගොඩක් තියෙනවා. හුම්මානය එවන්නකි. හුම්මානය කියන එක අපි බලමු මොකද්ද මේ හුම්මානය කියන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා මුහුදු ගුහාවක තුලින් ශබ්දයක් නගමින් ජලය ඉහළට විහිදීම නිසා මේක අපිට හුම්මානය කියලා හඳුන්වනවා. මේ තියෙන්නේ හුම්මානය කුඩා වැල්ල ප්‍රදේශය කියන්නේ වතුර ඇවිල්ලා පොඩි ගුහාවක් වගේ එකකින් යටින් ඇවිල්ලා මේ පොළවේ යටින් එකපාරට උඩට එනවා. මේ වගේ දේවල් අපේ ලංකාවේ තියෙන. ඔයගොල්ලෝ දැකලා ඇති ටීවී එකේ එහෙම. ඊළඟට අපි කතා කරමු අභ්‍යන්තර තැනිතලාව ගැන. හොඳයි යාළුවනේ, අපේ කැමරට සිද්ධ වුණා කැමරා එක පොඩක් ඕෆ් කරන්න. මොකද මේ පොඩි අවුලක් වුණා. ගණන් ගන්න එපා. දැන් අවුලක් නැහැ. එහෙනම් අපි ගියොත් අපිට දැන් කතා කරන්න තියෙන්නේ අභ්‍යන්තර තැනිතලාව. අභ්‍යන්තර තැනිතලාව ගත්තොත් ඒක මීටර් 30 ඉඳන් අපි දන්නවා මීටර් 30 ඉඳන් මීටර් 300 දක්වා උසකින් තියෙන්නේ. ඊළඟට දෙකේ එක සිතියමෙන් අපි ඒක දැක්කා. අපි අර උඩ පෙන්නපු සිතියමෙන් ඔයගොල්ලන්ට මතක ඇති. ඊළඟට අභ්‍යන්තර තැනිතලාව උතුරේදී පළල්ව විහිදෙන අතර දකුණේදී පටුව විහිදලා තියෙන්නේ. ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් zoom කරගන්න. ඊළඟට ඊට පස්සේ සමාන්තර විහිදුණු හෙල් වැටි, ශේෂකඳු, ගංගා, පිටාර තැනි හා තැනිතලා මෙහි බහුල වශයෙන් අපිට බලා ගන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ අපිට කියන්නේ. ඊළඟට සමාන්තර හෙල් වැටි කියන්නේ මොනවද කියලා බලමු. කොහේ වගේ පැතිවල තියෙන්නේ කියලා. වයඹ ගිනිකොන දිශානුගතව විහිදෙන රක්වාන කඳු හා බුලතොට කඳු හෙල් අතර මේ හෙල් වැඩි තියෙනවලු. ඊළඟට ශේෂ කඳු කාදනයට ලක් වී ඉතිරි වී ඇති තද පාෂාණ කුට්ටි ශේෂ කඳු කියලා අපි හඳුන්වනවා. ඒවා තියෙන්නේ කතරගම, මිහින්තලේ, සීගිරිය, රිටිගල, ගෝවින්ද හෙල ආදී ප්‍රදේශවල. ඊළඟට අභ්‍යන්තර තැනිතලාව හරහා ගලා බසින ගංගා රාශියක් තියෙනවා. ඒ අතර පිහිටි තැනිතලා, පිටාර තැනි හා රැලි බිම් විශේෂ ලක්ෂණ අපිට පෙන්නනවලු. ඊළඟට අපි ගියොත් මධ්‍යම කඳුකරය ගැන කතා කරන්න. ඔයගොල්ලෝ දන්නවා මධ්‍යම කඳුකරය කියන්නේ මීටර් 300ට වඩා උසින් යුක්ත ප්‍රදේශ තමයි මේ මධ්‍යම කඳුකරයට අයිති වෙන්නේ. ඒවත් අපි දෙකේ එක සිතියම අර කලින් පෙන්නපු සිතියමේ පෙන්නුවා. ඊළඟට අනෙක් විෂමතා කලාප වලට වඩා මධ්‍යම කඳුකරේ සංකීර්ණ ලක්ෂණ වලින් යුක්ත වෙනවා. මෙන්න තියෙනවා ඒක අර සිතියමම ආයිත් අරගෙන ඒකේ මධ්‍යම කඳුකරේ තියෙන ප්‍රදේශ ටික අපේ ලංකාවේ මෙහෙම පොඩ අරගෙන තියෙනවා. මම ඒක පොඩ්ඩක් මෙහෙම zoom out කරලා පෙන්නන්න. ඒ වගේ තැන්වල අපිට නකල්ස් ඔය වගේ කඳු ගොඩක් තියෙනවා. අපි නම් බලමු මේවා සවිස්තරාත්මකව මොනවාද මේ නම්බර්ස් දාලා 1 2 3 කියලා තියෙන්නේ කියලා. හරි. අපි බලමු 1 කියන්නේ මෙන්න මේ අංක 1 මෙන්න මෙතන තියෙන එක බලමු. මේ අංක 1 කියලා තියෙන්නේ සමනල කඳු. ඒ කඳු ටික තමයි මේ තියෙන්නේ සමනල කන්ද. ඊළඟට නමුණු කුල කන්ද තමයි දෙවනියට තියෙන නමුණු කුල කඳු. මෙන්න මෙතන තියෙන්නේ නමුණු කුල කන්ද. ඊළඟට පිදුරු තලාගල කිරිගල් පොත්ත කඳු තියෙනවා. පිදුරු තලාගල කිරිගල් පොත්ත කඳු මෙන්න මෙතන තියෙනවා. තුන්වෙනියට මේ තියෙන්නේ ඒ කඳු ඒ පැතිවල.
ඊළඟ නකල්ස් කඳු ඔයගොල්ලෝ දන්නවා සංචාරකයන් ගොඩක් එන ස්ථානයක් තමයි මේ නකල්ස් කියන්නේ. මේ හෝටල් බාහස් නම් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලත් ඇති. ඔය තියෙන්නේ නකල්ස් තමයි ඔය තියෙන්නේ. ඊළඟට අපි යමු ඒ ටික අපි දැන් දන්නවා. අපි බලමු මේකේ තියෙන තවත් ඒවා මොනවද කියලා. ඊවට අමතරව කඳු වලට අනුතරව අපි දාව තියෙන්නේ මධ්‍යම කඳු වල තියෙන සානු කියලා කරමොන දේවල් ටික. සානු කියන්නේ උස් බිමක පිහිටි සමතල භූමි සානු භූමි. ඒ කියන්නේ උස් බිමක තියෙන සමතල. ඒ කියන්නේ ෆ්ලැට් බිමක් අපි කියනවා සානු කියලා. මෙවැනි සානු පහක් මේ මධ්‍යම කඳුකරේ තියෙනවා. ඒ තමයි මහනුවර සානුව, හැටන් සානුව, වැලිමඩ සානුව, මහවැල්ල මහවල තැන්න සානුව, කොස්ලන්ද සානුව වගේ සානු පහක් මේ මධ්‍යම කඳුකරේ තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒක මේ සිතියම. ඔයගලගේ පිටුව 27 වෙනි පිටුවේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟ කපොළු. කපොළ කියන්නේ කඳු අතර පිහිටි පහක් බිම් කපොළු ලෙස හඳුන්වලා තියෙනවා. හපුතලේ බලන ගල ගෙදර ගිනිගත් හේනට අපිට ඒ කපොළු වලට උදාහරණ විදිහට කපොළු තියෙන ප්‍රදේශවල උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන්. ඊළඟට දිය ඇලි ගත්තොත් මධ්‍යම කඳුකරේ සානු විවිධ උසකින් යුක්ත වන අතර ඒ කියන්නේ මේ මධ්‍යම කඳුකරේ ගොඩක් උසකින් තමයි තියෙන්නේ. එතකොට ඒ හරහා ගලා බසින ගංගා මොහොර බෑවුම් ඔස්සේ ඒ කියන්නේ මොහොර කියන්නේ එකපාරට නිකන් බෑවුමක් වගේ තැනකට ඒතන ඔස්සේ දියැලි සාදාගෙන ගලා බසිනවා. ඕගොල්ලෝ දැකලා ඇති. ඒවට උදාහරණ විදිහට අපිට බඹරකන්ද, දුන්හිඳ ඇල්ල, ඒ වගේම ලක්ෂපාන ඇල්ල, දියලුම ඇල්ල, ඒ වගේම රම්බොඩ, ඒ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ජල වහනය ගැන. හොඳයි, අපි ඊළඟට කතා කරමු ශ්‍රී ලංකාවේ ජල වහනය ගැන. හොඳයි, අපේ ලංකාව ගත්තොත් අපේ ලංකාව ඇවිල්ලා ජල සම්පතින් බොහොම පොහොසත් රටක්. ඒ මොකද කිව්වොත් මේ ප්‍රධාන ගංගා නිම්න 103ක් මේ ලංකාවේ අපිට ගලා ගන්න පුළුවන්. ඊළඟට මේ ගංගා වලින් 34ක් මේ කියන්නේ මේ 103න් 34ක්ම මධ්‍යම කඳුකරෙන් පටන් අරගෙන විවිධ දිශාවන්ට ආර්ය රටාවකට අනුව ගලා බසින. ඒ කියන්නේ සෑම පැත්තකටම ඒ ගංගාවන් 34 ගලා බසිනවා. මෙම ගංගා අවුරුද්දේ සෑම කාලයකම ජලයෙන් පෝෂණය වන බැවින් නිත්‍ය ගංගා ලෙස හඳුන්වන. කියන්නේ හැමදාම හැම කාලෙකම සෑම කාලෙකම අවුරුද්දේ මේකට ජලය ගොඩක් හම්බ වෙනවා. එතකොට මේක නැති වෙන්නේ නැති ගංගා කියලා තමයි හඳුන්වන්නේ. ඊළඟට වියලි කලාපයේ රැලි බිම් වලින් ආරම්භ වන සමහර ගංගා වර්ෂා කාලයේ ගලා යන මේ වර්ෂා කාලේ තමයි ගලා යන්නේ. එතකොට වියලි කාලයේදී සිඳී යනවා. ඒවා ඍතුමය ගංගා කියලා අපි හඳුන්වනවා. අපි දැන් බලමු මොනවාද මේ ගංගා වර්ග දෙකක් අපිට දැන් කතා කරන්න හම්බුණා. අපි බලමු මොනවාද කියලා. නිත්‍ය ගංගා. නිත්‍ය ගංගා කියන්නේ නවතින් නැති කියන එක අදහසක් දෙන එක. ඊළඟ ඍතුමය ගංගා කියන්නේ එක කාලයක පමණක් ගංගාවේ ජලය තියෙන එක. ඊළඟට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයක තොරතුරු දැන් අපි කතා කරන්න තමයි යන්නේ. හරි. මේ සිතියමින් අපිට පුළුවන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයක් බලා ගන්න. මෙතන තියෙනවා පාලි ආරු, නායි ආරු, උඩ ඉඳන් කිව්වොත් යෝධවැව, අරුණාරු, ඊළඟට මෝදරම් ආරු, ඔය වගේ ගොඩක් උතුරු පැත්තේ තියෙන ආරු කියන නම යොදලා ගංගා. ඊළඟට අපේ වලවේ ගංගා, ඊළඟට කළු ගංගා, කැලණිය ගංගා, මහා ඔය, බොන්තොටය, ගින් ගංගා, ඔය වගේ ගොඩක් ගංගාවන් මේ අපේ ලංකාවේ තියෙනවා 130කට ආසන්න වෙන්න. ඊළඟට අපි ආයිත් යමු යටට. ඒකෙන් අපිට කියනවා මේ ගංගාවල දිග සහ පෝෂක ප්‍රදේශ වර්ග කිලෝමීටර වලින්. හරි. අපි බලමු මහවැලි ගඟ. ඒ කියන්නේ ලංකාවේ දිගම ගඟ. මොකද්ද මේකේ දිග? කීයද මේකේ දිග? මොකද්ද ඒකේ පෝෂක ප්‍රදේශය? අපි බලමු දිග. මේක ඇවිල්ලා කිලෝමීටර 335ක් දිගයි. ඒ කියන්නේ පෝෂක ප්‍රදේශ වර්ග කිලෝමීටර 10327ක් දක්වා විහිදලා තියෙනවා. පෝෂක ප්‍රදේශ කියන්නේ මේක පැතිරලා තියෙන ප්‍රදේශය. ඊළඟට මල් වතු ඔය. මල් වතු ඔය ගත්තොත් දිග
164 කිලෝමීටර. ඊළඟට පෝෂක ප්‍රදේශය කියන්නේ පැතිරි පවතින ප්‍රදේශය 3246යි. ඊළඟ කලාවය ගත්තොත් ඒක දිග කිලෝමීටර් 148ක් වෙනවා. පෝෂක ප්‍රදේශය 2772යි. ඊළඟට කැලණි ගඟ ගත්තොත් 145ක් කිලෝමීටර් දිගයි. ඊළඟට පෝෂක ප්‍රදේශය වෙන්නේ වර්ග කිලෝමීටර 2278යි. යාම් ඔය කියන්නේ දිග කිලෝමීටර 142යි. ඒ වගේම පෝෂක ප්‍රදේශය 1520ක් වෙනවා වර්ග කිලෝමීටර. ඊළඟ දැදුරු ඔය කිලෝමීටර 142ක් දිගයි. ඒ වගේම ඒකේ වර්ග කිලෝමීටර 1520ක් දිගයි. 2616ක් දිග මේ වර්ග කිලෝමීටර ප්‍රමාණයක තියෙන්නේ. ඊළඟට වලවේ ගඟ 138ක් දිගයි කිලෝමීටර. ඒ වගේම පෝෂක ප්‍රදේශය 2442යි. කළු ගඟ දිග කිලෝමීටර 129ක් වෙනවා. පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර 2688ක පැතිරිලා තියෙනවා. ඊළඟට අපි ගියොත් ශ්‍රී ලංකාවේ ගංගා වලින් 80%ක්ම වියලි කලාපය හරහා තමයි ගලා බසින්නේ. දිගම ගඟ මහවැලි ගඟ වන අතර ඒ කියන්නේ දිගම ගඟ මහවැලි ගඟ කියලා අපි හැමෝම දන්නවා. එය විශාලතම ගංගා ද්‍රෝණියද වෙනවා. ඒ කියන්නේ ද්‍රෝණියක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහට බලමු. ඒක වගේම ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 6න් එකක් පමණ මෙයටත් අයත් වෙනවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජන වාහන රටාව ආර්ය රටාවක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ ජල වාහන සංඛ්‍යාව ආර්ය. ඒ කියන්නේ වටේ තියෙන මේ පෙන්눔 කරන වටේ යන දිශාවක් වගේ පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ මධ්‍යම කඳුකරෙන් පටන් අරන් රට වටේම වය ගංගාවන් මධ්‍යම කඳුකරේ පටන් අරන් වටේටම යනවා. ඊළඟට මේ ඒ වුණාට ගංගාවල අතු ගංගා එක්වීමෙන්ද විවිධ ජල වාහන රටා නිර්මාණය වෙනවා. ඒ අතර ශාකීය හා ජලාකාර ජල වාහන රටා ප්‍රධානත්වයට පත් වෙනවා. ඊළඟට මහවැලි ගඟ හා සසදන විට කළු ගඟ, කැලණි ගඟ, ගින් ගඟ වැනි ගංගා ගලා යන දුර කෙටි. ඒ වුණාට ඒවායේ පෝෂක ප්‍රදේශයත් කුඩා වෙනවා. වර්ෂා කාලවලදී මෙම ගංගා ආශ්‍රිතව ජල ගැලීම් බහුලව සිදුවෙන්න හේතුවක් තමයි මෙන්න මේක. ඊළඟට අපිට ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ ටික ඔයගොල්ලෝ ගෙදර ඉඳන් කරන්න. ඊළඟට අපි යමු දේශගුණය ගැන කතා කරන්න. දැන් අපි කතා කරමු දේශගුණය ගැන. හොඳයි, ලංකාව ගත්තොත් අපේ දේශගුණ වර්ග කිහිපයක් තියෙනවා. ඒ වුණාට අපිට අර පිටරට වගේ හිම වැටෙන දේශගුණ ඒවා මුකුත් නැහැ. අපිට තියෙන්නේ වර්ෂාපතනය, ඒ වගේම උණුසුම් ප්‍රදේශ, වියලි කලාප, ඔය වගේ ගොඩක් කාලගුණ වර්ග, දේශගුණ වර්ග තියෙනවා. අපි බලමු මොකද්ද මේ දේශගුණයයි කාලගුණයයි කියන්නේ කියලා. මුලින්ම අපි බලමු දේශගුණය කියන්නේ මොකද්ද කියලා. දේශගුණය කියන්නේ කිසියම් ප්‍රදේශයක කාලගුණික තත්වයෙන් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කරමින් නිගමනය කෙරෙහි වායුගෝලයේ සාමාන්‍ය තත්ත්වයයි. ඒ කියන්නේ කිසියම් ප්‍රදේශයක් ගත්තොත් කාලගුණික තත්වයෙන් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කරමින් කියන්නේ එක කාලගුණ තත්ත්වයක් ගොඩක් කාලයක් තියෙන ප්‍රදේශයක ඒවා නිරීක්ෂණය කරලා නිගමනයකට එන්න පුළුවන් මේ වායුගෝලයේ සාමාන්‍ය තත්ත්වය කියන එක තමයි මේ දේශගුණය කියන්නේ. කියන්නේ ආයි කිව්වොත් කිසියම් ප්‍රදේශයක් ගත්තොත් මොකක් හරි ප්‍රදේශයක් ගත්තොත් කාලගුණික තත්ත්වයක්, ඒ කියන්නේ වියලි කාලගුණයක් ගමුකෝ. ඒක දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණය තියලම එක නිරීක්ෂණය කළා අපි. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ඒ වියලි කාලගුණය තියෙනවා නම් අපි ඒක නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කළා අපි ඒක නිගමනය කරනවා වායුගෝලීය සාමාන්‍ය තත්ත්වයක් කියලා. ඒක තමයි දේශගුණය කියන්නේ. කාලගුණය කියන්නේ කිසියම් ස්ථානයක කෙටි කාලයක් තුල එම ස්ථානය ආශ්‍රිතව පවතින වායුගෝලීය තත්ත්වය කියලා තමයි අපිට කියන්නේ. කියන්නේ කාලගුණය කියන්නේ කිසියම් ස්ථානයක කෙටි කාලයක් පොඩි කාලයක් තුලදී එම ස්ථානය ආශ්‍රිතව පවතින වායුගෝලයේ තියෙන තත්ත්වය තමයි ඒකට අයිති වෙන්නේ.
ඊළඟට අපි යමු ශ්‍රී ලංකාව සමකාසන්නව පිහිටි දූපත. වර්ෂය පුරාම පවතින අධික උෂ්ණත්වය හා වර්ෂාපතනය එහි දේශගුණය කැපී පෙනෙනවා කියලා තමයි කියන්නේ. මේ අපිට ෆොටෝ දෙකක් දීලා තියෙනවා වියලි කලාපයක හා වර්ෂාපතනය තියෙන පැත්තක තියෙන දෙක. ෆොටෝ දෙක. ඊළඟට අපි බලමු උෂ්ණත්වය. මේ කාලගුණය හා දේශගුණය යටතේ උෂ්ණත්වය කියන එක අපි බලමු කතා කරලා. උෂ්ණත්වය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ වෙනවා. මෙම උෂ්ණත්වය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නත් පටන් පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට 2.4 ඒ කියන්නේ 2.4 පින්තූරේ දැන් මම පෙන්නන්නේ පින්තූරේ ඒ සිතියමෙන් අපිට බලා ගන්න පුළුවන් ඒක පවතින විදිහ. හොඳයි. මෙන්න මේ සිතියමෙන් අපිට බලා ගන්න පුළුවන් ඒ උෂ්ණත්වය බෙදලා තියෙන විදිහ. දැන් අපිට මේ තද දම් පාටින් අපිට පේන්නේ සෙල්සියස් අංශක 27.5ට වැඩියෙන් තියෙන ප්‍රදේශය. ගොඩක් ඒවා ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය, මන්නාරම් වගේ ප්‍රදේශ ගොඩක් රස්නේ. ඕගොල්ලෝ ගිහිල්ලා තියෙන කට්ටිය දැකලා ඇති. ඒ රස්නේ ගොඩක් රස්නේ තියෙන්නේ. වර්ෂාපතනයක් ඉතාමත් කලාතුරකින් තමයි ලැබෙන්නේ. ඊළඟට ලාදම් පාටින් අපිට මෙන්න මේ ඒරියා එකකින් අපිට තියෙන්නේ සෙල්සියස් අංශක 25ට 27.5 අතර කියන මේ ප්‍රදේශ අපේ කොළඹත් අයිති වෙන්නේ අන්න ඒ ප්‍රදේශයට තමයි. ඒකට වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, හම්බන්තොට, ගාල්ල වගේ කුරුණෑගල වගේ ප්‍රදේශත් අයිති වෙනවා. ඊළඟට අපිට ඊටමත් ලයිට් දම් පාටක් තියෙනවා. මෙන්න මේ කොටස මෙන්න මේ මැද තියෙන කොටස සුදු පාට වගේ ඔයගොල්ලන්ට පේන්නේ. සුදු පාට නෙමෙයි ඒ කොටස අපේ තියෙන්නේ ලාම දම් එක තියෙන්නේ සෙල්සියස් අංශක 22.5 25 අතර තියෙන ප්‍රදේශයකට අයිති වෙනවා මහනුවර, රත්නපුරය, බදුල්ල වගේ ප්‍රදේශ. ඊළඟට අපි ගියොත් නිකන් තැඹිලි පාටක් කියන්නේ තද තැඹිලි පාටක් වගේ තියෙන්නේ සෙල්සියස් අංශක 20ත් 22.5 අතර තියෙන දේශගුණ ඒවට අයිති වෙන්නේ ඒකට අයිති වෙලා කියලා අපිට මෙතන සඳහන් කරලා නැහැ. ඊළඟට කහ පාටින් පෙන්නන්නේ අපිට දන්නවා කහ පාටින් පෙන්නන්නේ සෙල්සියස් අංශක 17.5 20ත් අතර දේශගුණ. එන්න දැන් අපේ ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ ගොඩක් රස්නේ වෙනවා. ඊළඟට තැනිතලා බිම අපි කතා කරන්නේ. තැනිතලා බිම පොඩ්ඩක් රස්නේ වෙනවා. ඊළඟට එන්න මධ්‍යම කඳුකරේ උඩට යද්දී ගොඩක් සීතල වෙන්න පටන් ගන්නවා. ඔයගොල්ලන්ට දැන් ඒක තමයි මේකෙන් අපිට පෙන්වන්නේ. කහ පාටින් තියෙන්නේ සෙල්සියස් අංශක 17.5 20ත් අතර. ඊළඟට මේ ලා නිල් පාටින් කියන්නේ තරමක් සීතල ප්‍රදේශයක් තමයි මේ නුවරඑළිය කියන්නේ. නුවරඑළිය කියන ප්‍රදේශයක් තියෙන්නේ අන්න එතන. ඒක ඇවිල්ලා 15.0 සිට 17.5 දක්වා උෂ්ණත්වය තමයි තියෙන්නේ. ඒ වගේම උසම ස්ථානයක් උසම ස්ථානයක ඒ කියන්නේ සුදු පාටින් මෙතන පොඩි තිතක් වගේ පෙන්වන නුවරඑළියට උඩින් එතන ඇවිල්ලා 15.0ක් එකට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ මට්ටමක තමයි තියෙන්නේ. හරි. ඊළඟට ශ්‍රී ලංකාවේ වාර්ෂික උෂ්ණත්ව ව්‍යාප්තිය තමයි අපි මේ බැලුවේ. ඊළඟට අපි ගියොත් උෂ්ණත්ව ව්‍යාප්තිය වෙනස්කම් වලට බලපාන සාධක කිහිපයක් කතා කරන්න. ඉන්දියානු උපමහාද්වීපයකට ආසන්නතම පිහිටීම තමයි එක හේතුවක් වෙලා තියෙන මේ උෂ්ණත්වය ව්‍යාප්තිය වෙනස්කමක් වෙන්නේ අපේ ලංකාවේ. ඉන්දියානු උපමහාද්වීපය ආසන්නතම රටක් වෙන්නේ රටක් වෙලා පිහිටලා තියෙන එක. ඊළඟට උත්තාංශය ඒ කියන්නේ භූමිය උස අපිට ඒකත් බලපානවා. ඊළඟට මුහුදේ සිට ඇති දුර මුහුදේ ඉඳන් තියෙන දුරත් ඒකට බලපානවා. ඊළඟට වෙනස් වන සුළං රටාවක් අපිටත් බලපාන. ඒක තමයි මේ එක එක උෂ්ණත්ව ව්‍යාප්තිය වෙනස්කම් වලට බලපාන සාධක වෙලා තියෙන්නේ. ඊළඟට අපිට ඊළඟට හමු වෙන සිතියම කියන්නේ අපි දැන් කතා කරපු සිතියමට අනුව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශ උෂ්ණත්වය අධිකයි. අපි දැන් ඒක කතා කරන්නේ ඊළඟට නැගෙනහිර දකුණු හා නිරිත දිග පහත් බිම් වල උෂ්ණත්වය එන්න අඩු වෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වුණා. ඊළඟට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි වීමට හේතුව තමයි ඉන්දියානු උපමහද්වීපයේ බලපෑම තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ.
ඉන්දියාවේ උෂ්ණත්වය වැඩි වන විට එහි බලපෑම අපේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයටත් බලපානවා. එතකොට මන්නාරම යාපනය අනුරාධපුරය වැනි ප්‍රදේශවලට මේ බලපෑම ලක් වෙනවා. ඊළඟට ඔබ මහනුවර හෝ නුවර කියන්නේ අපි මහනුවර හරි නුවරඑළිය හරි ගියාම එසේ නැත්නම් අපේ ශ්‍රීපාදස්ථානය වගේ උස කඳු වලට ගියාම මේ එම උෂ්ණත්වය ගොඩක් අඩු වෙනව නේද? ඕගොල්ලන් ගිහිලත් ඇති මේ මහනුවර නුවරඑළිය වගේ ප්‍රදේශවලට. ඒකට හේතුව තමයි ඒකට උස වැඩි වෙන්න උෂ්ණත්වය අඩු වෙනවා. උස අඩු වෙන්න උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න ඒක තමයි ඒකට හේතුව වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි මේ වගුවෙන් බලන්නේ උස අණුව උෂ්ණත්වය අඩුවීම. මහනුවර ඒ කියන්නේ උස ඒක මහනුවර කියන ස්ථානය අපේ මුහුදු මට්ටම ඉඳලා මීටර 447ක් ඉහළින් තියෙන්නේ. එතකොට ඒක උෂ්ණත්වය සෙල්සියස් අංශක 24.4ක් වගේ සුළු ප්‍රමාණයක් නෙමෙයි. ඒ වුණාට ඒ ගානට තියෙන්නේ කලින් ඒවට වඩා. ඊළඟ නුවරඑළිය ගත්තොත් ඒක මුහුදු මට්ටම ඉඳලා මීටර 1882ක් උසින් තියෙන්නේ. එතකොට උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 15.4 වගේ පොඩි ගානක්. ඒ වගේම පිදුරු තලාගල උසම කන්ද ලංකාවේ තියෙන ඒක මුහුදු මට්ටම ඉඳන් 2524ක් ඉහළින් තියෙන්නේ මේ කන්ද. ඒ වගේ මේකේ උෂ්ණත්වය 11 ඒ කියන්නේ සෙල්සියස් අංශක 11.5ක් වගේ වෙනවා. ඊළඟට භූමියේ උස අණුව උෂ්ණත්වය අඩුවීම පතන ශීඝ්‍රතාවය ලෙස හඳුන්වලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ සමකාසන රටක් වෙන්න හේතුවක් තමයි මේකේ තවත් හේතුවක් වෙන්නේ මේ අධික උෂ්ණත්වයට හේතු වෙලා තියෙන. ඊළඟට දිවයින වටා විශාල සාගරයක් තියෙනවා. එතකොට උෂ්ණත්වයක් පොඩ්ඩක් අඩු වෙන්න පටන් ගන්නවා. එහෙත් රට අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශවල සාගරයේ බලපාම අඩු වෙන නිසා එහි උෂ්ණත්වයක් ඉහළ මට්ටමක තියෙන්න පටන් ගන්න පුළුවන්. ඊළඟට ශ්‍රුතුමය සුළංද ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය අඩුවීමට බලපාන සාධකයක් වෙනවා. ශ්‍රුතු අණුව හමන මෝසම් සුළං හා වාසුලි බලපෑම් හේතුවෙන් කොටගෙන මේ උෂ්ණත්වය සමනය වෙන්න පටන් ගන්නවා. ඊළඟට අපි කතා කරමු වර්ෂාපතනය ගැන. කිසියම් කාලයක් තුලදී ප්‍රදේශයකට ලැබෙන මුළු වැසි ප්‍රමාණය අපි හඳුන්වනවා වර්ෂාපතනය කියලා. ඒක අපි ඉස්සෙල්ලාම දන්නවා. අපි ඒක පොඩ්ඩක් මෙහෙම හයිලයිට් කරගමු. ඒක අපිට මතක නැති වෙන්න හොඳ නෑ. හොඳයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය අපි දැන් බලමු. මේ සිතියමෙන් අපිට තියලා තියෙනවා. අපි බලලිමු මුලින්ම සිතියම. එතකොට අපිට මේකට බලන්න ලේසි වෙනවා. හරි. අපි මේ පොඩ zoom කරලා බලමු. වර්ෂාපතනය මිලිලීටර 5000ත් 6000ත් අතර මේ තද නිල් ප්‍රදේශ කියන්නේ උසම ප්‍රදේශ ලංකාවේ තියෙන මධ්‍යම කඳුකරයේ තියෙන උස ප්‍රදේශ වල තමයි එහෙම වර්ෂාපතන ලැබෙන්නේ. ඒ වගේම වර්ෂාපතනයේ මිලිලීටර 4000ත් 5000ත් අතර ලැබෙනවා. මෙන්න මේ ප්‍රදේශය කියන්නේ මේ උස ස්ථානයට පොඩ අඩුවෙන් තියෙන ප්‍රදේශයට මේ ප්‍රදේශයට අපිට ඒ වර්ෂාව ලැබෙනවා. ඊළඟට 3000ත් 4000ත් අතර මිලිලීටර වර්ෂාපතනය ලැබෙනවා මේ ලා නිල් වගේ තියෙන ප්‍රදේශයට. ඒ වගේම 2500ත් 3000ත් අතර ඒකටත් එහා පැත්තේ තියෙන මෙන්න මේ ප්‍රදේශයට වැටෙනවා. මෙන්න මේ ප්‍රදේශයට වැටෙනවා. ඒ වගේම 2000ත් 2500ත් අතර මෙන්න මේ වටේ තියෙන ප්‍රදේශවලට වර්ෂාව ලැබෙනවා. ඒ වගේම මේ දුඹුරු පාට ලා දුඹුරු පාටක් වගේ තියෙන්නේ 1500 කියන්නේ මිලිලීටර 1500ත් 2000ත් අතර වර්ෂාව ලැබෙන ප්‍රදේශ. ඊළඟට අපිට තියෙනවා මේ ක්‍රීම් පාටට තියෙන ප්‍රදේශ මෙන්න මේ හරිය තියෙන්නේ. එහෙට ලැබෙන වර්ෂාපතනය 1000ත් 1500ත් අතර. ඊළඟට මේ ලා දම් පාට වගේ ඒ කියන්නේ මේ වටේ තියෙන ප්‍රදේශ වලට ලැබෙනවා වර්ෂාපතනය 750ත් 1000ත් අතර අඩු ප්‍රමාණයකට. ඔය වගේ අපිට වර්ෂාපතනය මනින්න ඒගොල්ලෝ ඒ වගේ ක්‍රම හදලා තියෙනවා. ලංකාවේ සිටියමේ ඒ තියෙන වර්ෂාපතනය වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය තමයි අපි කතා කරේ.
ඊළඟට මේම සිතියමෙන් පෙනෙන පැහැදිලි ලක්ෂණය තමයි මේ වර්ෂාපතනය ව්‍යාප්ත වෙන ප්‍රදේශයට අනුව මේකේ වර්ෂාපතනය වෙනස් වෙන්න පටන් ගන්නවා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර හා ගිනිකොන ප්‍රදේශවල අඩු වර්ෂාපතනයක්ද මධ්‍යම කඳුකරේ ප්‍රදේශයේ වැඩි වර්ෂාපතනයක්ද පැහැදිලිව දැක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි සංවහන වර්ෂා, මෝසම් වර්ෂා, වාසුලි වර්ෂා කියන මේ වර්ෂා වර්ග තුන. ඊට පස්සේ අපිට ගියොත් මුලින්ම අපි කතා කරමු සංවහන වර්ෂා ගැන. අපි එහෙනම් මුලින්ම කතා කරමු සංවහන වර්ෂාව කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාව ගත්තොත් සමකාසන්නව පිහිටලා තියෙනවා කියලා අපි දන්නවා. අවුරුද්ද මුළුල්ලේම සංවහන ක්‍රියාවලිය බලපෑමටත් අපේ රට ලක් වෙනවා. එහෙ වුණාට මෝසම් සහ වාසුලි වැනි ක්‍රියාකාරකම් වලින් සංවහන ක්‍රියාවලිය ඇතැම් අවස්ථාවලදී යටපත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ සංවහන වර්ෂාව හැදෙන්නේ අපේ රටේ මුළු අවුරුද්ද පුරා මේ සංවහන වර්ෂාව තියෙනවා. ඒ වගේම ඒක නැති වෙන්න බලපාන හේතු තමයි මේ මෝසම් සහ වාසුලි සුළං කියන්නේ. ඊළඟට මේ මෝසම් හා වාසුලි සුළං බලපෑම අවසන් වූ විට සංවහන ක්‍රියාවලිය යලිත් ඉස්මතු වෙන පටන් ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංවහන ක්‍රියාවලිය කැපී පෙනෙන අවස්ථා දෙකක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා මාර්තු මේ ඔයගොල්ලෝ මතකයි දැන් ගිය මාසවල මාර්තු අප්‍රේල් මාසවලදී එච්චර වැස්සේ නැහැ. මොකද මේ වියලි කලාපය මේ වියලි කාලගුණයක් තමයි තිබ්බේ. දැන් මේ සාමාන්‍ය අපේ රටේ මේ මාර්තු අප්‍රේල් මාසවලදී හොඳට මෝසම් සුළං ක්‍රියාත්මක වෙන කාලයක්. ඒ වගේ අපි කියනවා මේ අන්තර් මෝසම් කාලය කියලා. ඊළඟට මේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී ක්‍රියාත්මක වෙනවා දෙවන අන්තර් මෝසම් කියන කාලය. ඊට පස්සේ අපි බලමු මේ ශ්‍රී ලංකාව සහ සමක ආසන්නයේ පිහිටා තිබීම නිසා මේ අවුරුද්ද මුළුල්ලේම අධික සූර්යාපතනයක් ලැබෙන රටක්. අප්‍රේල් සහ සැප්තැම්බර් වල යන මාසවලදී ශ්‍රී ලංකාව හිරු මුදුන් වන නිසා පොළොව තලය ආසන්නයේ වායු රත් වී ඉහළ නගින්න පටන් ගන්නවා. වායු කියන්නේ රත් වෙලා ඉහළ නගින්න පටන් ගන්න උෂ්ණත්වය. ඒවා සංවහන වායු ධාරා ලෙස හඳුන්වන්න මේ පුළුවන්. ඊළඟට ඉහළ ගිය වායුව සිසිල් වී එහි ඇති ජල වාෂ්ප ඝනීභවනය වෙලා වලාකුළු සෑදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක වර්ෂාවක් හටගන්නත් කටයුතු වෙනවා. ඊළඟට මෙම වර්ෂාව සවස් කාලයේ ලැබීම විශේෂ ලක්ෂණයක් වෙලා තියෙන්නේ. ඊළඟට උදේවරුේ පැහැදිලි අහස හා සූර්යාලෝකය ලැබෙනවා. ඒ වගේම දහවල් අහස වලාකුළු වලින් බර වී සවස් කාල වැසි ලැබීමක් සිදු වෙන්නත් කටයුතු වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට ප්‍රැක්ටිකල් වෙලා තියෙනවා ගිය අවුරුද්දේ එහෙම ඔයයන්ට මතක ඇති. මේවා අපි කියනවා අසනි වැසි, සවස් කල වැසි, අකුණු කුණාටු වැසි කියලා අපි හඳුන්වනවා. අපි බලමු මෝසම් වර්ෂාව කියන්නේ මොකක්ද කියලා. මෝසම් වර්ෂාව කියන්නේ මේ අවුරුද්දේ නිශ්චිත කාලයකදී ගොඩබිම හරහා ගමන් කරන එක මේ සුළං කාලයක්. ඒකට මෙම කාලය වෙනකොට මේ හමන මේ කාලයට පමණක් හමන යන අර්ථයෙන් මෝසම් ලෙස නම් කරනවා. ඒ කියන්නේ කාලයකට මේ එක කාලයකට පමණක් හමන නිසා ඒක අපි මේ අර්ථයෙන් මෝසම් කියන එක තේරුම ඒකනේ. ඒක තමයි ඒක එහෙම හඳුන්වන්නේ. ඊළඟට ශ්‍රී ලංකාවේ මෝසම් වර්ෂාව ලැබෙන කාල වකවානු දෙකක් තියෙනවා. ඒ තමයි නිරිත දිග මෝසම් සුළං මෝසම් වර්ෂාව. ඊළඟට ඒක තියෙනවා මැයි ඉඳන් සැප්තැම්බර් වෙනකම්. ඊළඟට ඊසාන දිග මෝසම් කියලා දෙකක් තියෙනවා. ඒ ඊසාන දිග මෝසම් සුළං ඒක දෙසැම්බර් ඉඳන් පෙබරවාරි වෙනකම් තියෙනවා. එතකොට හරියටම අවුරුද්දම වගේ මේකෙන් කවර් වෙනවා, වැස්ස ලැබෙනවා. ඊළඟට නිරිත දිග මෝසම් වර්ෂාව ගැන කතා කරොත් ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් ඉන්දියන් සාගරය හරහා හමයින. කියන්නේ ඉන්දියන් සාගරේ ඉඳන් නිරිත දිසෙන් තමයි අපේ ලන්ටට මේ නිරිත දිග මෝසම් වර්ෂාව එන්නේ. මේ හමාගෙන එන සුළඟෙහි අඩංගු ජල වාෂ්ප වැඩි වෙලා තියෙනවා. එතකොට ජල වාෂ්ප සහිත සුළං මධ්‍යම කඳුකරේ ගැටි ඉහළ ගොස් ශ්‍රී ලංකාවේ නිරත හා බටහිර ප්‍රදේශවල අධික වර්ෂාවක් ලබා දෙන්න මේක තමයි හේතුව වෙලා තියෙන්නේ. මධ්‍යම කඳුකරේ සුළං මුවාවේ පිහිටි නැගෙනහිර දේපදේශවලට
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලටද මේ මගින් අධික වැසි නොලැබෙන. ඒ කියන්නේ මේක මෙහෙම කියන්නේ දැන් එන හුළඟ අපේ දැන් මේ මධ්‍යම කඳුකරේති ඒ උස කඳු වල ගැටෙනවා. ගැටිලා ඒක දෙපැත්තට බෙදිලා උතුරටයි දකුණටයි ওই වටේටම යනවා. එතකොට ඒක නිසා තමයි අපිට මෙහෙම හැදිලා තියෙන්නේ මේ කාලෙට වැස්සක් එන්නේ. ඊළඟට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලටද මේ මගින් මේ අධික වැසි ලැබෙන්නේ නැහැ. එය වියලි සුළඟක් ලෙස එම ප්‍රදේශ හරහා ගමන. මොකද ඒකට හේතුව තමයි එහෙ රස්නේනේ. ඒක නිසා එහෙට වැඩි එච්චර මේකක් එන්නේ නැහැ. මෙම වියලි සුළං මඩකලපුව ප්‍රදේශයේදී කච්චාන් නමින් හඳුන්වනවා. ඒ කියන්නේ ඒක එහෙ ඉන්න දෙමළ මිනිස්සු නිසා ඒගොල්ලෝ ඒකට කච්චාන් කියලා හඳුන්වන්නේ. ඊළඟට මේ නිරිත දිග මෝසම් සුළඟේ බලපෑම ගැන කතා කරන්නේ වර්ෂාව එන විදිහ ගැන. මේක නිරිතින් තමයි එන්නේ මේ පැත්තෙන් එනවා. එතකොට ගොඩක් වර්ෂාව ලැබෙන්නේ අපිට දම් පාටි. ඒ කියන්නේ තද දම් පාටින් තියෙන්නේ මිලිලීටර් 3000ත් 4000ත් අතර මිලිලීටර් වැසි ඇදහැලෙන කියලා මේ මධ්‍යම කඳුකරේ ඉහළ ස්ථාන. ඊළඟට 2000 3000ත් අතර මේ වටේ තියෙන මේ පොඩි ටික මේවා වෙනවා. ඊළඟට 1500 2000ත් අතර මේ මැද ටික මේවා වෙනවා. ඊළඟට සුදු පාටින් තියෙන්නේ 1000ත් 1500ත් අතර වර්ෂාව ලැබෙනවා මේ ප්‍රදේශවලට. ඊළඟට කහ පාටට හුරු කොළ පාටක් තියෙනවා 500ත් 1000ත් අතර වර්ෂාව ලැබෙනවා. ඒ අතරට කොළඹත් අයි තියෙනවා. මේ හරිය කොළඹ තියෙන්නේ. ඊළඟට කොළ පාට තද කොළ පාට 250ත් 500ත් අතර අපිට වර්ෂාව ලැබෙනවා 250ත් 500ත් අතර. මේ තියෙන්නේ ඒ ටික මේ මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට 250ට අඩු වර්ෂාපතනයක් ලැබෙනවා. 250ත් 500ත් අතර මේ වර්ෂාපතන ලැබෙනවා ඒ ටිකේ. ඊළඟට මේ ටිකේ ඊළඟට 250ට අඩු වර්ෂාපතන මෙන්න මේ වටේම අපිට බලා ගන්න පුළුවන්. ඒක අපි කතා කරන්නේ නිරිත දිග මෝසම් වර්ෂාව ඇතිවන විදිහ. ඊළඟට අපි කතා කරමු ඊසාන දිග මෝසම් වර්ෂාව. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් හමා යන නිසා මෙය ඊසාන දිග මෝසම් කාලය කියලා අපි හඳුන්වනවා. ළඟදී ඔයගොල්ලෝ දන්නවා එක කුණාටුවක් වගේ එකක් ආවා අපේ ලංකාව හරහා. ඒකත් ආවේ මේ ඊසාන දිග මෝසම් වර්ෂාවත් එක්ක. මේ ඉන්දියාවේ සිට බෙන්ගාල බොක්ක වැනි කුඩා ජලතල ප්‍රදේශයෙන් හරහා හමා එන සුළඟක් බැවින් අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. එබැවින් නිරිත දිග මෝසම් වලින් මෙන්ම වැඩි වාසි ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා කියලා තමයි කියන්නේ. මේ තියෙන ඊසාන දිග මෝසම් කලාපයේ තියෙන ලැබෙන වර්ෂාපතනය. ඒ කාලෙදී යාපනය වගේ ප්‍රදේශවලට ගොඩක් පොඩ්ඩක් වැඩි වෙනවා කලින් ඒවට වඩා. ඒ කියන්නේ 2000 3000 අතර මෙන්න මේ ප්‍රදේශය. කියන්නේ ඒකත් මධ්‍යම කඳුකරේ වගේ ප්‍රදේශවලට ලැබෙනවා. ඊළඟට 1500 2000 අතර ඒ ප්‍රදේශවලට ලැබෙනවා. ඊළඟට සුදු පාටින් තියෙන්නේ මිලිමීටර් 1000ත් 1500ත් අතර. ඊළඟට කහ පාටට හුරු කොළ පාටක් වගේ තියෙන්නේ 500ත් 1000ත් අතර. ඊළඟට තද කොළ පාටින් තියෙනවා 250ත් 500ත් අතර. ඒ අතර යාපනයේ තියෙනවා. යාපනයේ ඒ පැතිවල වර්ෂාව ලැබෙනවා ඒ කාලෙදී. පොඩ්ඩක් කලින් නිරිත දිග මෝසම් සුළං වලට වඩා වර්ෂාව පොඩ වැඩි වෙනවා. ඊළඟට 250ට අඩු ඒවා තමයි මේ පැත්තෙන් තියෙන්නේ මෙන්න මෙහෙට. එහෙම හරි. ඊළඟට අපි ගියොත් කොළඹ පැත්තට තමයි ඒකත් මේ බලපෑම වෙන්නේ. ඊළඟට අපි බලමු වාසුලි වර්ෂාව කියන මේ කාලගුණික තත්ත්වය ගැන. වාසුලි වර්ෂාව ශ්‍රී ලංකාවට බලපාන වාසුලි වැඩි වශයෙන් ඇතිවන්නේ බෙන්ගාල බොක්කාශ්‍රිත ප්‍රදේශවල. වාසුලි ප්‍රබලවම ක්‍රියාත්මක වන්නේ නොවැම්බර් දෙසැම්බර් මාසවල වගේ මාසවල. ඒ වගේම අවුරුද්දේ ඕනෑම කාලයක මේ වාසුලි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වාසුලි වලින් වැඩි වැසි ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළින් රට තුලට පිවිසෙන මෙම වාසුලි වයඹ දිග වෙරළින් පිට වෙනවා. මේ කියන්නේ එහෙම රවුමක් මේ ගිහිල්ලා එහෙම වගේ යන්නේ. ඊළඟට
වාසුලි බලපෑම් ඇතිවන බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාව පුරාම විශාල ප්‍රදේශයකින් එමගින් වැසි ලැබෙනවා. ඊළඟ මෝසම් සුළං ක්‍රියාත්මක වන කාලයේදීද වාසුලි බලපෑම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අධික වර්ෂාපතනයක් ලැබෙන අතර ඒ වගේ ඒවයින් ජල ගැලීම් වගේ දේවල්, ගම් වතුර ගැලීම් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. සුළඟේ ත්‍රිවෘතාව අනුව වායු කැළඹීම්, අවපාත, සුලි කුණාටු ආදී නම් වලින් අපි මේ සුලියන් හැඳින්වලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා සුලි සුළං කියලා අපි ළඟදී අපි එකකට මුහුණ දුන්නා. ඊළඟට ක්‍රියාකාරකම තියෙන ඒක අපි ගෙදරින්දන් කරමු. ඊළඟට අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප ගැන. මේක මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්නම්. මොකද අපි දැන් පැය භාගයකට ආසන්න වගේ කරා. මම හිතන්නේ මට මේක තාම බැලුවේ නෑ. එහෙනම් යාළුවනේ ඊතුරු කොටස ඕන්න අනිවාර්යෙන් ලයික් කරන්න, අනිවාර්යෙන් මං ගේන්නම්. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ වැදගත් වීඩියෝස් යාළුවන්ටත් බලන්න. ඕගොල්ලෝ හිතන දේ කියන්න. මං තවත් ඔයගලන්ට වෙන විෂයක් ඕන නම් භූගෝලයට අමතරව බුද්ධාගම ඒ වගේ විෂයන් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයගලන්ට මේ විෂයන් ගේනවා අනිවාර්යෙන්. ඊළඟ කොටස මම ඉක්මනට දාන්නම්. අදට මම ගිහිල්ලා ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේ මගේ පළවෙනි එඩිට් කරපු වීඩියෝ එක. මම කලින් එඩිට් කරේ නෑ වීඩියෝ. මට හම්බුණා software එකක්. ඒකෙන් තමයි මම මේ පළවෙනි එඩිටින් වීඩියෝ එක මම ඔයගලන්ට ගේන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ මම ඔයගලන්ට ස්තුති කියන මගේ 200 subscribers දෙනාට. ඒ වගේම මගේ views 10000ක් පිරුණා. thank you කියලා කියන ඔයගොල්ලෝ ඔක්කොම මගේ videos බලලා මට උදව් කරපු ඔක්කොටම. ඒවා එහෙනම් මම අදට ගිහින් එන්න. ඔයගලන්ට සුබ දවසක්.